කිව්වත් මට ඕන දේ තමයි මං අනාගතේදී කරන්නේ. අවුලක් වෙන්නේ නැහැ කියලා තුවල්ද? පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. මේ පාර මං ගහලා තියෙන සුපිරි ප්ලෑනක්. ඊයරා බලපු කරාටි ෆිල්ම් එකෙන් තමයි මට අයිඩියා එක ආවේ. ඔයා දන්නවද වැඩක් පුතේ? මනස වර්ධනය කරන්න පුළුවන් යෝගා වලට විතරයි. අමතක කරන්න එපා. ඔයා ගොඩක් සංසුන්ව ඉන්න ඕනේ හරිද? ගොඩාක් සංසුන්ව. සංසුන්ව මට තේරුණා. හරි දැන් එහෙනම් ඔයාගේ ඇස් දෙක අරින්නකෝ. ඇයි මේ හදිසියෙන් මට මේවා කරන්න කියලා කිව්වේ? මෙන්න තියනවා. මේක මොකක් කියලාද හිතන් ඉන්නේ? ඒක රිපෝට් කාඩ් එකක්. රිපෝට් කාඩ් එකක්? තමුන් හරිනම් ලැජ්ජ වෙන්න ඕනේ. දැන් කොහමද අපි සමාජයට මෝන දෙන්නේ? මෙහෙම ලකුණු තියන කොහමද හොඳ රස්සාවකට යන්නේ? එයාටත් පුළුවන් පාපිසි යුකුණන්න. අදේට තාත්තා වගේ. ඔහේ කටවහ ගන්නවා. මං පාපිසි විකුණන්නේ නැහැ. ඇත්තද? පුටු රත් කරනවට වඩා මේ වැඩේ හොඳයි. අපේ තාත්තව සංසුන් කරන්න යෝග වලටත් බැරි වුණා එහෙනම්. මට නම් තේරෙන්නේ නැහැ තාත්තා මේ වගේ බොරුවට කලබල වෙන්නේ කියලා. අපේ මයිකා කියනවා වගේ යම් දෙයක් දිහා වෙනස් ගෝණකින් බලන්න පුරුදු වෙන්න ඕනේ. ඉස්සරහටත් ඉතින් මං ඔය වගේ රිපෝට් කාඩ් තමයි උස්සන් එන්නේ. මං ලොකුුණාම කරන රස්සාවෙන් හම්බෙන සල්ලි වලින් චෑන් එක්ක මුළු ලෝකෙ වටේම යනවා. ඇත්තමයි. හිතන තරම් ඉතින් ඕවා ලේසි නෑනේ. කොහමද ඉතින්? ඒ චෑන් ඔයා බඩට තින්න මියුසික් ක්ලාස් එකට එනවද? එහෙනම් එදාට හම්බෙමු. බයි. ඔයාලා දෙන්න එකට මියුසික් ක්ලාස් යනවද? ඔව්. අවන්තයිමයි දෙන්නම යනවා වයලින් ක්ලාස් එකකට. සංගීතය කියන්නේ හරිම ෂෝක් එකක් නේද? මියුසික් ක්ලාස් එකේ ඔයා මොන සංගීත භාණ්ඩයද ප්ලේ කරන්නේ? මම වයලින් ගහනවා. අවන්ත පියානෝ ගහනවා. පියානෝ ගහනවා? ඕවා කරලා ඉතින් මොනවද ලැබෙන්නේ? ඔයා දන්නවද? එයා කොච්චර හොඳට පියානෝ ගහනවද කියලා කියනවනම් එයා කවදා හරි ලෝක ප්‍රසිද්ධ සංගීතඥයෙක් වෙයි. ලෝකෙ වටේම ප්‍රසංග පවත්වයි. දැනටමත් එයා ජර්මනියේ ෂෝ එකක් ප්ලෑන් කරලා තියෙන්නේ. නියමයි පුතා මෙන්න මේක ගන්න. මටත් පුළුවන් එයත් එක්ක ලෝකෙ වටේම ඇවිදින්න. එයා මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙයි. පත්තරවල ෆොටෝ යයි. එතකොට ටීවී දරේ පෙන්නයි. කවුද ඔය අවන්තයාගේ මූණ යන පත්තර බලන්නේ? එයා ජනප්‍රිය වෙනවා කියන්නේ ඉතින් මාත් ජනප්‍රිය වෙනවා. මොකද එයාගේ හැම ෂෝ එකටම මාවත් ගන්නවා කියලා පොරොන්දු වුණා. අවන්තයා නිසා මම මියුසික් වලටත් අකමැති ගන්නේ. අයියෝ ළමයෝ, ඔයා ඇචර අප්සෙට් ගන්න එපා. ඔයාටත් පුළුවන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් පුරුදු වෙන්න. මේ මං ඔය ඇත්තමද? ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න? ඔයාම කියන්නකෝ හොඳ එක. මන් දන්නේ. ඒක ඔයාගේ වැඩ. ඉලෙක්ට්‍රික් ගිටාර එක. චෙලෝ එක. එකෝඩියන් එක. බෑ. ට්‍රම්පට් එක. ඒක හොඳ ඉන්ස්ට්‍රුමන්ට් එකක්. මොකක් කරත් ඒක නම් කරන්න බෑ. ට්‍රම්පට් ගැහුවොත් මගේ කම්බුල් දෙක නිකන් තාරාවෙක්ගේ වගේ වෙයි. මෙන්න මෙහෙම. ඔයාට හැම එකකටම හේතුවක් තියෙනවා. ඔයා ඕන එකක් ප්ලේ කරගෙන මං යනවා. බෝඩ තාරාව. ජයන්ට ඕන කරලා තියෙන්නේ කොහොම හරි මටත් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරවන්න. එයාගේ ඉල්ලීම අහක දාන්න බෑනේ. කරන්න තියෙන එක දෙයයි. මං හෙන ප්‍රසිද්ධ සංගීතඥයෙක් වෙලා ලෝකෙ වටේම රවුම් ගහනවා චෑන් එක්ක. ඕනම ඔයාට සංගීත පන්ති යන්න ඕනේ. ඒ
ඒක නම් ගොඩක් හොඳ අදහසක්. ඉන්නකෝ මං ක්ලාස් එකකට කතා කරන්න. මියුසික් කිව්වා. ඒකත් ඉතින් නරකම නෑ. ඒක තමයි මාත් හිතුවේ. මොකක්ද ප්ලෑන් එක? මේ මොහොතේ ඉඳලා මගේ ප්ලෑන් වලට විරුද්ධ වෙන්න කාටවත් බෑ. ඕ ඇම්ඩන් ඔයා යාන්ටත් වඩා හොඳ මියුසිෂියන් කෙනෙක් වෙයි. හැබැයි එක ප්‍රශ්නයක් තිබ්බා. මං වගේ ටැලන්ටඩ් කොල්ලෙක් දැක්කම මිනිස්සුන්ගේ ඇස්වල කටු අයින. සද්ද කරන්න තු අහගන්න ළමයි. අද අපි කරන්නේ ස්වර අභ්‍යාස. දෙව්මි ඔය පටන් ගන්න. සාරේගම පදානි. දැන් තියන්නේ මයික් වාරේ. සල්ලිගමපා සල්ලිගමපා චාන් සාරේගම පදානි සා. අම්ජන් දැන් ඔයා. මොනවද කරන්නේ? අම්ජන් කියන දේ ඇහෙන්නේ නැද්ද? නෑ මං අහගෙන තමයි හිටියේ ටීචර්. සා री गा मा කෑ ගහන්න එපා. ලබන සතිය එනකොට ඔය පුරුදු වෙලා යන්න ඕනේ හරිද? මන්ට ඔයා කියන්න. Talegamapadanisha salida papadanisa saliga 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 මට සින්දු කියන්න බෑ කියලා මම පොඩ්ඩක්වත් සැලුන්නේ නෑ. එක මේක ප්‍රශ්නයකට තිබ්බේ සින්දු කියන්න විතරක් නෙමෙයි මට කිසිම ඉන්ස්ට්‍රුමන්ට් එකක්වත් ප්ලේ කරන්න බැරි එක. ඒක මට හරියටම පැහැදිලි වුණේ අපේ කොන්සර්ට් එකට ප්‍රැක්ටිස් කරන්න ගත්ත පළවෙනි දවසේ. මම ලාස්ට්ද? මම ගෙදරද පුරුදු වෙලාව කියලා මං හිතනවා. අවුටේ අපි පුරුදු වුණා. අම්ජන් ඔයාට කරන්න තියෙන ඕකට පොඩි තට්ටුවක් දාන්න විතරයි. හැබැයි පුතේ ඕක වරද්දලා වුණොත් ඔයා ඉවරයි. බය වෙන්න එපා ටීචර් මම මේක වරද්දන්නේ නෑ. නරකම නෑ. හරි එහෙනම් පටන් ගමු. 1 2 3යි. චෑන්නම් මාර දක්ෂයි. ඔයා ඒක ලස්සනට ප්ලේ කරා. Hey ඕක ගහනවා අම්ජන් මොකක්ද හද බලන්න ඉන්න? දැන් මම පන්තියෙන් එළියට යන්නයි කිව්වේ. කිව්වද ඇහුන්නද? මොන වැඩක්වත් හලියට කරන්නේ යා හපොයි. මගේ හස්තය කරදර කරක්. මං අර අවන්තයට කරපු වැඩේ ගැන කිසිම පසුතැවීමක් නෑ. ඒක නිසා කොහොම හරි අන්තිමේදී කාටවත් අවන්තයාගේ වැඩ බලා ගන්න බැරි වුණා. අන්තිමේදී කොහොම හරි ගිහිල්ලා මියුසික් ක්ලාස් එකේ කොන්සර්ට් එක කැන්සල් වුණා. දැන්වත් පාඩමක් ඉගෙන ගනි. උංග කාලයකට යා පියානෝ එකට අත තියනවා බොරු. චෑන් මම මෙවව හම්බෙන්න කියලා. ඇම්ඩන් ඔය සංගීතය දන්නේ නැති සෞන්දර්යයක් ඇඟේ නැති මෙලෝ රහක් නැති පල් මෝඩේ. දණ්ඩාලේ යම්දෙන් නැත මල පැනලද කොයිද මේකයි ඔතන උනේ. චෑන්ට ගොඩක්ම අප්සෙට් ගිය මගේ මියුසික් ලයිෆ් එක එතනින්ම ඉවර වුණ නිසා. මොනවා කරන්නද? අපි දෙන්නට ලෝකෙ වටේ යන්න හම්බෙන්නෙත් නෑ. ඒක විතරයි මට තිබුණ එකම ප්‍රශ්නේ. හොඳ වෙලාවට සීයා හිටියේ. ඇම්ඩන් මොකද මේ මූනේ ළඟන? මොකුත් නෑ. මම මෙලොරක් නෑ. මං කොහොමද අනාගතේදී මියුසික් කරන්නේ? ඒකයි එහෙනම්. ඇයි මෙහෙම වෙන්නේ? එහෙම තමයි ඉතින්. ඔයාට ලොකු ටැලන්ට් එකක් නෑනේ. අනික මේ හදිසියෙ මොකද මියුසික් වලට කැමැත්තක් ආවේ? ඉස්සර පැත්තවත් බැලුවේ නෑ. මේකයි මට ඕනේ ලෝක ප්‍රසිද්ධ සංගීතඥයෙක් වෙන්න. ඊට පස්සේ මට පුළුවන් නම් ලෝකෙ වටේම කොන්සර්ට් වලට යන්න. චෑන්ට පුළුවන් මාත් එක්ක එන්න. චෑන් ගොඩක් ආසයි ලෝකෙ වටේ යන්න. ලෝකෙ වටේ යන්නේ ඉතින් සංගීතකාරයෙක් වෙන්න ඕනේ නේ? ඇත්තද? අද කියන වෙලාව මට ඉවරක් වෙන්නේ
කොහොමද ඔයාගේ මියුසික් ක්ලාස් එක හොඳයිද? එලා රහක් නැහැ. ඔයා කියන්නේ ඔයාට පයිලට් කෙනෙක් වෙන්න ඕනේ කියලාද? හරියට හරි. මං කවදා හරි දවසක පයිලට් කෙනෙක් වුණාම ඔයාටත් පුළුවන් මාත් එක්ක ලෝකෙ වටේම යන්න. ඇත්තම කියනවා නම් ඒ අදහසත් නරකම නෑ. මට ඔයා ඔය අදහස කලින් කිව්වා නම් ඉවරයිනේ. මේ පාරත් සීයා නිසා ගොඩ ගියා. එයා ඉතින් හැම දෙයක්ම දන්නවනේ. එයාටත් ඒ කාලේ මට වගේම ප්‍රශ්න තිබිලා තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක්. පයිලට් කෙනෙක් වෙන්න ඕන නම් වාරු විභාගයට හොඳට ලකුණු ගන්න ඕනේ නේද? ඒ ගැන අපි පස්සේ හිතමු. හැබැයි ඉතින් මම මොන දේ කිව්වත් දෛවයට අනුවනේ හැම දෙයක්ම වෙන්නේ.